welcome back to my YouTube channel. කොහොමද ඔයාලා හැමෝටම අවුරුදු සැරවිද අවුරුදු vlog එක මම තව ඉස්සරහට අරගෙන එන්නම්. vlog එක ඔයාලා දැන්ටම thumbnail එකෙන් දන්නවා. අද ගෙනාවේ අපි හැමෝම ආසයිනේ සුවඳට ඉන්න නම් අපි මොන වගේ දේවල්ද කරන්න ඕනි. අපි දවස පටන් ගත්තාම fresh එකේ සුවඳට දවස පටන් ගනිද්දි අවසානය වෙද්දී ඒ සුවඳ නැතුව යන්න පුළුවන්. ඉතින් පුද්ගලික සනීප ආරක්ෂාව ගැන ගත්තාම කල්පවතින සුවඳක් ලබා ගන්න අපි ගැහැණු හැමෝම කැමතියි. ඔයා ගමනක් ගියත්, ඔයා පාසලට ගියත්, ඔයා කැමතිනේ මුළු දවසම සුවඳට ඉන්න. ප්‍රසන්න සුවඳක් කියලා කියන්නේ ඔයාගේ විශ්වාසය වැඩි කරන තවත් දෙයක්. දවස පුරාම සුවඳට ඉන්න නම් මම මේ කියන දේවල් ටික කළොතින් ඔයාටත් පුළුවන් වෙනවා. ඉතින් එහෙනම් vlog එකට යමු. වැඩි කියවන්නේ නැතුව එහෙනම් එන්නකෝ බලන්න මගේ vlog එක. අනිවාර්යෙන්ම subscribe කරලා එකතු වෙන්න. හොඳ සුවඳක පදනම නිසි සනීප ආරක්ෂාව සමග ආරම්භ වෙනවා. සාමාන්‍ය සුවඳ තියෙන බොඩි වොෂ් එකක් සහ ෂැම්පූ එකක් භාවිතා කරලා දිනපතා ස්නානය කරන්න පුළුවන්. එතකොට ගන්ධය ඇති කරන බැක්ටීරියා වර්ධනය වීම වැළැක්වීමට පුළුවන් වෙනවා. අත්යට කකුල් දහඩිය දැමීමේ අවදානම වැඩි ප්‍රදේශවලට විශේෂ අවධානයක් දෙන්න ඕන. නිතරම අපේ ශරීරය පිරිසිදුවට තබා ගැනීමෙන් අපිට ප්‍රසන්න සුවඳක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟ දේ තමයි පුළුවන් තරම් වතුර බොන එක. හොඳ සුවඳක් පවත්වා ගන්න නම් ඔයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ තමයි වතුර බොන එක කියලා කියන්නේ. සැබවින්ම H2O ඔයාගේ ශරීරය සාමාන්‍ය පරිදි ක්‍රියා කරන අතර ඔයාට හොඳ සුවඳක් ලබා ගැනීමටත් උපකාරී කරනවා. සුදු ලුණු, කෝපි, කුළුබඩු මෙන්න මේ වගේ දේවල් කෑවට පස්සේ මේ දේවල් වලින් පිටවන ගන්ධය ජලය සමග තනුක කරනවා. දිනකට අවම වශයෙන් ලීටර් 2ක් හෝ 3ක් බොන්න කියලා තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් වතුර බොන එක අමතක කරන්න එපා. හොඳින් මොයිස්චරයිස් කරන සම විශිෂ්ට බවක් දැනෙනවා පවණක් නෙමෙයි හොඳ සුවඳක් රඳවා ගැනීමටත් උපකාරී වෙනවා. නෑවට පස්සේ ඔයාගේ හැමට හොඳ තෙතමනයක් තබා ගන්න වගේම සුවඳට තියෙන මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න සහ ක්ලෝන් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. මොයිස්චරයිසර් වල තෙතමනය රඳා පවතින නිසා සුවඳ දිගු කාලයක් පවත්වා ගන්න පුළුවන් වෙනවා වගේම තෙල් සහිත නොවන මොයිස්චරයිසර් එකක් තෝරගන්නත් අමතක කරන්න එපා. ඔයාගේ ශරීරයේ සුවඳ ඉහළට ගෙන යන්න ශරීර තෙල් බිඳු කිහිපයක් ඔයාගේ ශරීරයට එකතු කරන්න පුළුවන්. රිලැක්සිට, කුරුඳු, එතකොට කරාඹු නැටි ඔයිල් මෙන්න මේ වගේ ඕනෑම සුවඳ තියෙන ඔයිල් එකක් තෝරගෙන ඔයාට ශරීරයේ ඇප්ලයි කරන්න පුළුවන්. නෑවට පස්සේ හොඳ සුවඳක් ලබා දෙනවා විතරක් නෙමේ සමේ දීප්තිය වැඩි කරන්නත් උපකාරී වෙනවා මේ ශරීරයට තෙල් එකතු කිරීමෙන්. ගොඩක් දෙනා ඒ බව දන්නේ නැහැ. ශරීරයට අහිතකර නොවන සාමාන්‍ය සුවඳක් තියෙන ඔයිල් වර්ග ඇප්ලයි කරන්න පුළුවන් දවස පුරාම සුවඳට ඔයාගේ ශරීරය තියාගන්න. ඔයා ගමනක් යද්දී ඔයාගේ මේකප් පවුච් එකේ පොඩි පර්ෆියුම් එකක් තියාගන්න. අපි පර්ෆියුම් එකක් ඇප්ලයි කරාම දවස පුරාම අපිට ඒ සුවඳ පවත්වා ගන්න බැරි වුණත් ආයෙ ඇප්ලයි කිරීමෙන් හොඳ සුවඳක් ලබා ගන්න පුළුවන් වෙනවා. අවශ්‍ය වෙලාවට ඔයාව ප්‍රබෝධමත් කරනවා සහ ප්‍රසන්න සුවඳක් ලබා දෙනවා ඔයාට. ඒ විතරක් නෙමෙයි මේ විදිහට කපු බෝල වලට ස්ප්‍රේ කරලා චුට්ටක් පර්ෆියුම් එකෙන් ඔයාගේ බෑග් එකේ දාගෙන යන්නත් පුළුවන්. මේකප්, පර්ෆියුම් මේ වගේ දේවල් රැගෙන යන්න පොඩි පවුච් එකක් ඔයා ළඟ තියාගන්න. පිරිසිදුකම කියලා කියන්නේ ඔයාගේ ශරීරයෙන් ඔබට විහිදෙන දෙයක්. දහඩිය වගේම බැක්ටීරියා එකතු වීම වැළැක්වීම සඳහා හැම වෙලේම ඔයාට අත්යටට ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. හැමෝම දවස පුරාම දහඩිය මහන්සියෙන් වැඩ කරන අතර අවසානයේ සුවඳ ටිකක් වාසනාවකට වගේ ඩියෝඩ්‍රන්ට් කියන්නේ අන්න ඒ වගේ දෙයක්. සාමාන්‍යයෙන් ස්වභාවික ඩියෝඩ්‍රන්ට් තෝරා ගන්නේද යන්න ඔයාට බාරයි. ඔයාගේ හැම මත විතරක් නෙමෙයි දුර්ගන්ධයක් එන්නේ ඔයාගේ කොණ්ඩේ ඇති කරන අපිරිසිදු තෙල්. අපේ කොණ්ඩේ කෙඳි අතර කුණු දූවිලි එකතු වුණාම අමුතු දුර්ගන්ධයක් එනවා. ඉතින් ඒ බව පාලනය කරගන්න ස්නානය කිරීමෙන් අමතරව ඔයාට පුළුවන් පනාවකට පර්ෆියුම් චුට්ටක් ඇප්ලයි කරලා ඔන්න ඔය විදිහට පීරන්න.
ඍජුවම පර්ෆියුම් ඔයාගේ කොණ්ඩට එකතු කරන්න යන්න එපා. ඊට අමතරව ඔයා පාවිච්චි කරන ස්ක්‍රන්චි, හෙයා බෑන්ඩ්ස් මෙන්න මේ වගේ දේවල් වලටත් පර්ෆියුම් ටිකක් ඇප්ලයි කරලා ඔයාට සුවඳට ඉන්න පුළුවන් වෙනවා. පර්ෆියුම් විතරක් නෙමෙයි ඔයාට පුළුවන් ක්ලෝන් ටිකක් හරි ඔයාගේ කොණ්ඩට ගන්න. පළතුරු එළවලු වල ප්‍රෝටීන් අඩංගු වෙනවනේ. ඉතින් ඒ හින්දා ඔයාගේ ශරීරය නැවුම් සුවඳක් ලබා දෙනවා. සුදු ලුණු කුළුබඩු අන්න ඒ වගේ ආහාර ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පළතුරු සහ ජලය අධික එළවලු වලට ඇලී සිටින්න කියලා තමයි කියන්නේ. එතකොට ඔයාගේ ශරීර පද්ධතිය පිරිසිදු කරලා හොඳ සුවඳක් ලබා ගැනීමට පුළුවන් වෙනවා. කෑවට පස්සේ ඔයාට පුළුවන් අනිවාර්යෙන් මවුත් වොෂ් එකක් පාවිච්චි කරන්න. ඔයා පිටතට යනවා නම් අනිවාර්යෙන්ම මින්ට් සහිත මවුත් වොෂ් එකක් පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. එතකොට අපේ කටින් එන දුර්ගන්ධය පාලනය කරගන්න පුළුවන් වෙනවා. අපි ශරීරය ගැන හිතනවා වගේම අපි ඉන්න අවට වටපිටාවත් පිරිසිදුවට තියාගන්න ඕනේ. හොඳ සුවඳක් දැනෙන්න නම් ඔයාගේ ඇඳ ඇතිරිලි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පර්ෆියුම් එකක්, ස්ප්‍රිට් එකක්, එතකොට ක්ලෝන් එකක් මේ වගේ දෙයක් ස්ප්‍රේ කරන්න පුළුවන් ඔයාගේ ඇඳ ඇතිරිලි වලට. ඔයාගේ බෙඩ්ෂීට් වලට සුවඳක් ලබා දෙනවා පමණක් නෙමෙයි සුවඳ වෙලවුන් වර්ගය අනුව ලිහිල් කිරීමටද උපකාරී වෙනවා. ඔයා පර්ෆියුම් එකක් පාවිච්චි කරද්දී ඔයා පර්ෆියුම් එක යොදන ආකාරය තමයි වැදගත් වෙන්නේ. සුවඳ විලවුන් ඔයාගේ උරහිස, කන පිටුපස, බෙල්ල මෙන්න මේ වගේ ස්ථානවලට ඇප්ලයි කිරීමෙන් සුවඳ වැඩි වෙලාවක් තියාගන්න පුළුවන් වෙනවා. පර්ෆියුම් එකක් කියලා කියන්නේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන දෙයක්. ඉතින් අනිවාර්යෙන්ම ගැහැණු ළමයෙක් ළඟ පර්ෆියුම් එකක් තියෙනවනේ. සුවඳට තියෙන ෂැෂේ පැකට් ඔයාගේ ඇඳුම් වල සහ යටු ඇඳුම් වල දිගු කාලයක් නැවුම් සුවඳකින් තබා ගන්න පුළුවන් වෙනවා. ඔයා ලාච්චු වලට වෙන්වෙන් වශයෙන් ඔයා ඔසප් කාලයේදී අඳින දේවල් සහ නොමල් දවස්වලට අඳින දේවල් වෙන්වෙන් වශයෙන් වෙන් කරලා තියාගන්න. පර්ෆියුම් සහ ෂැෂේ පැකට් වලට අමතරව ඔයාට පුළුවන් කපුර බෝල දෙක තුනක් ඔයාගේ අල්මාරියේ එහෙම නැත්නම් ලාච්චුවේ ගබඩා කරලා තියාගන්න. හැම වෙලාවෙම හොඳ සුවඳක් දැනීමට අවශ්‍යයි නම් ඔයා සුවඳ විලවුන් වලට අමතරව ඔයාගේ ඇඳුම් සෝදද්දී කම්ෆර්ට් වගේ දියර වර්ග පාවිච්චි කරන්න පුළුවන් ඇඳුමේ සුවඳ වැඩි කරගන්න. ප්‍රසන්න සුවඳකින් රැඳී ඉන්න නම් ඔයාගේ ඇඳුම් පිරිසිදු වෙන්න ඕනේ. ඔයා සෑම වෙලාවෙදිම විශිෂ්ට සුවඳක් සහතික කිරනවා වගේම ඔයාගේ ඇඳුම් නිතරම සේදීමට උත්සාහ කරන්න. ඔයා ඇඳලා තියෙන ඇඳුම් එවෙලෙම සෝදලා ඉවත් කරාම ඔයාටත් පහසුයි. මම අර කිව්වා වගේ කපු බෝල භාවිතා කරන්න. ඔයා පිටතට යනවා නම් එහෙම නැත්නම් ගෙදර ඉන්නවා නම් මේ විදිහට චූටි මල්ලක කපු බෝල කිහිපයක් එකතු කරලා ඔයාගේ අල්මාරියේ තියන්න. කෘමි සතුන්ගෙන් අපේ ඇඳුම් ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා වගේම ඔයාට ප්‍රබෝධමත්ව වීමට අවශ්‍ය නම් මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. පාදවල දුර්ගන්ධය පොදු ගැටලුවක් වෙන්න පුළුවන්. තෙතමනය ඇති කරන මේ සහ හුස්ම ගන්න පුළුවන් සපත්තු පළඳින්න. ඔයාගේ පාද වියලි සහ දුර්ගන්ධයෙන් තොරව තබා ගන්න නම් බැක්ටීරියා වර්ධනය වැළැක්වීම සහ නැම් සුවඳට පාද පවත්වා ගන්න නම් දිලීර නාශක යොදන්නත් පුළුවන් වෙනවා. මම මේ කියලා දීපු දේවල් ටික කරලා ඔයාලටත් පුළුවන් දවසම ප්‍රබෝධමත්ම සහ සුවඳට ඉන්න.